හා ඉතින් හතරමං සෙට් එක ඔන්න ඉතින් අද ජෙරුසලමට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඔයගොල්ලන්ට පේන දි පිටිපස්සෙන් ඩමස්කස් ගේට් එක. ඒ කියන්නේ පල්ලියට ඇතුළු වෙන ගේට් එක තමයි තියෙන්නේ. වටපිටාව පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා. මාත් පළවෙනි වතාවට යන්නේ. අපේ සහෝදර දෙන්නත් ඉන්නවා මෙතන. බලමු ගිහිල්ලා. යන්න ආසිනේ. ايش امل يا ابو اسحاق؟ හරි ලස්සනයි නේද? කඩ තියෙන ඕන જાතිය. لا 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 تعال 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 روح تعال روح نسرق امسك روح نقلع කියන්නේ අරාබි ජාතිකයන් තමයි වැඩිපුර ඉන්නේ. කියන ඊශ්‍රායල් අරාබි ජාතිකයන් තමයි වැඩිපුර ඉන්නේ. තාම එක දිගටම කඩ. ඉතින් රස කැවිලි කඩ, දුම් කඩ තියෙනවා, රත්තරම් බඩු කඩ තියෙනවා. ජූස් කඩ තියෙනවා. බලමු ඉතින් තාම පල්ලෙට යන ගමන් කොහොමද කියලා. මේ තියෙනවා දැන් මේක අර ලස්සන එකේව තියෙන කඩයක්. ඉතින් මේකේ තියෙනවා මේ කුර්සිය හදලා ජෙරුසලමේ පස් දාලා තියෙන්නේ. මෙන්න මේක ඇතුළට ඔයගොල්ලෝ පේනවා ඇති. මෙන්න මේකේ මේ හෙල්ලෙන්නේ ජෙරුසලමේ පස් දාලා තියෙනවා. හදලා තියෙන. ඉතින් මේකේ ගොඩක් අය ක්‍රිස්තියානි අය ගොඩක් කැමතියි මේකට. ඉතින් දැන් පල්ලිය කිට්ටුවම ඉන්නේ අපි. අන්න එහෙම එකක් කිව්ව තමයි ඊට පන්දන්. මෙතන තමයි පල්ලිය තියෙන්නේ. මෙතන තමයි තියන්නේ ජේසුස් වහන්සේ කුරුසෙන් බිමට ගත්තට පස්සේ තියපු ලෑල්ල, ගල් ලෑල්ල. කියන්නේ මේගොල්ලෝ අදිස්ථාන කරන මොන හරි එක මේව කළා. ඇත්තටම ඉතින් ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි අයටත් ඉතින් බලා ගන්න ගොඩක් ආසාවෙන් ඉන්න තැනක් නේද ජෙරුසලම කියලා කියන්නේ.
මේ තියෙන පැරණි චිත්‍ර මම හිතන ටයිල් පොඩි පොඩි ටයිල් කෑලි වගේ වලින් ඔව් ටෙරාසෝ වගේ වලින් මේවල තියෙන්නේ. මෙතන තමයි තියෙන්නේ මේ කුරුසේ තියපු තන කියලා මේ තැනම කියන මේ ගල තමයි තියෙන්නේ. මේක යට තමයි කුරුසේ තියෙන්නේ. මෙතනින් අපිට පුළුවන් අත දාලා ඒ ගල අල්ලන්න මේ මෙතනින්. විදිහට තමයි ඉතින් මේ ජෙරුසලම් ඇතුලේ පල්ලිය මේ ඊටපන්දම් තියෙනවා. මේකේ මේ පත්තු කරලා අපිට ඉතින් දිස්ත්‍රාණයෙන් ප්‍රාර්ථනාවකින් පත්තු කරලා මෙතන තමයි තියෙන්නේ. මෙතන පේ කරන්න පුළුවන් වාඩ්ලා ඒ වගේ තියෙන මෙතන හදලා ඉතින් වීඩියෝ එක ෂෙයා කරලා සබ් එකක් දෙන්න අපේ ක්‍රිස්තියානි ජනතාවට බලා ගන්න. ගොඩක් අය මෙහෙට එන්න බලාපොරොත්තු වෙමින් ඇති ක්‍රිස්තියානි ජනතාව අපේ ලංකාවේ ඉන්න.